ආයුබෝවන් කියලා පිළිගන්නවා තාරා බ්ලොග් YouTube channel එකට. අද අපි අන්බොක්ස් කරගන්න හදන්නේ මෙන්න මේ moving helpers කියන අපි දන්නවා washing machine එකක් වෙන්න පුළුවන්, fridge එකක් වෙන්න පුළුවන්, bed එකක් වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් ඔයාගේ කාමරයේ ගේ ඇතුලේ තියෙන දෙයක් අර ඔසවන්නේ නැතුව මෙන්න මේ කියන කෑලි දාලා රෝද වලට කකුල් වලට මෙන්න මේ කියන රෝද සහිත මේ කෑලි ටික සවි කරලා කොහොමද අපි අපහසුවකින් තොරව වෙහෙස වීමකින් තොරව එහාට මෙහාට කරගන්නේ කියන එකට උදව් වෙන උපකරණයක් පිළිබඳව. මේකේ නම තමයි moving helpers. මේකේ ඇත්තටම කොටස් පහක් අන්තර්ගත වෙනවා. මෙන්න මේ විදිහට කකුල් හතරට තියන්න 1 2 3 4ක් විදිහට සපෝට්ස් තියෙනවා. සහ මේකෙන් මේ කෑල්ලක් තියෙනවා මෙතන බෙඩ් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි ෆ්‍රිජ් එකක්, වොෂින් මැෂින් එකක් වෙන්න පුළුවන්. ඔසවන්න අර ඔසවලා පොඩ්ඩක් රෝද ටික තියාගන්න සපෝට් එකක් දෙන්න. ඔව් අපි දැන් මේකේ ඇතුලේ තියෙන ටික එළියට අරන් බලමු කොයි වගේද මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ කැටි ටික තමයි මේක නම් පේන්න තියෙන්නේ. ඔව් මේකෙන් කැටි හතරක් තියෙනවා. මේ කැටි හතරම තියෙනවා. ඊට අමතරව මෙන්න මේක තියෙනවා සහ පෙට්ටිය ඇතුලේ නම් වෙනමක් ඔයගොල්ලන්ට තියෙන එක පෙට්ටිය එච්චරයි දෙන්න. ඔක් සමාන තවත් රබර් කෑල්ලක් වටන මෙන්න මේ වගේ එකක්. මටත් අයිඩියා එකක් නැහැ මොකක්ද කියලා. අපි බලමු. ඔව් මට පේන්නේ මේක මේ හැන්ඩල් එකට හයි කරන්න තියෙන්නේ. ඒකත් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ මේකේ හැන්ඩල් එක විදිහට හයි කරන්න. හරි ඒක හරි. මේක නම් යකඩ ඇත්තටම රෝද නම් නිකන් ප්ලාස්ටික් වගේ ගතියක් තියෙන්නේ. රෝද ප්ලාස්ටික් නමුත් මේක යකඩ මේක රබර්. මේක පැත්තකින් තියාගන්න මෙන්න මේ විදිහට රෝද තියෙනවා. ඒතර මේ කෑලි ගත්තොත් එහෙම මේ කෑලි නම් මේක නම් ප්ලාස්ටික් ඔව්. රෝද ප්ලාස්ටික් තමයි. මේක රබර් එකක්වත් නෙමෙයි හැබැයි. නෑ රබර් නෙමෙයි. මොනවා හරි ප්ලාස්ටික් කෑල්ලක් තමයි මේකෙත් තියෙන්නේ. රෝද 1 2 3 4 8ක් තියෙනවා. රෝද 8ක් තියෙනවා. මෙන්න මේ විදිහට තල්ලු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඕන දැනක තල්ලු කරන්න පුළුවන්. අපි ඕන දැන් මේක තියලා තමයි බලලා කියන්න වෙන්නේ කොහොමද මේකේ හරියටම ක්වොලිටි එක කියලා. මම මේක තියලා ඉවර වෙලා කොහොමද කියලා ඉවරලා බලලා ඕගොල්ලන්ට ඒකේ ක්වොලිටියක් කියන්න. ඔව් ඕගොල්ලන්ට දැන් මේ පේන්න තියෙන්නේ මේ හයි කරගත්ත කකුල තමයි. මේ කකුල් දෙකට ෆ්‍රිජ් එකේ තමයි මම තියලා තියෙන්නේ. ෆ්‍රිජ් එකේ කකුල් හතරට තියලා තියෙනවා. මේ අනිත් දෙක නම් පැහැදිලිව ඇති. ගැටලුවක් නැහැ. අර රෝද දෙක තියෙන එකම පැත්තට නිසා තමයි ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙන්නේ. overall good.